හායි ළමයි කොහොමද? මං හිතනවා ඔයාලා හොඳින් ඇති කියලා. මේ අපි ගුරු ඩ්‍රාමා එකේ රෙකෝඩින් එකකට ගියා සිංහ TV එකට. ඒකේ පොඩි මතකයකුත් මම මේ ව්ලොග් එකට දානවා. ඊට පස්සේ අපි මේ යන්නේ මේක නම් ලයිව් ප්‍රෝග්‍රෑම් එකක් තිබ්බේ ස්වර්ණවාහිනියේ ආයුබෝවන් ශ්‍රී ලංකා වැඩසටහනට අපේ ගුරු නාට්‍යයට එන්න කියලා තිබ්බා. ඉතින් ඒ ප්‍රෝග්‍රෑම් එකට යන මග මායි තාත්තයි සරුයි තමා ගියේ. මුලින්ම අපි ඔන්න මේකප් එක දාගන්න මේකප් රූම් එකට ආවා. ඊට පස්සේ අපි ගියා අපේ ලයිව් ප්‍රෝග්‍රෑම් එකට. ගොඩක් අය නම් බලලා මට වීඩියෝස් එහෙමත් දාලා තිබ්බා. මම මෙතන හිටියට මං ඉතින් ගෙදරින් මේකප් එකක් දාගෙන ගිය හින්දා මේ අය මගේ කොණ්ඩේ සෙට් කරලා දුන්නා. හැබැයි ඒක ලස්සනට සෙට් කළා. thank you අනේ. මොන වැඩේ තිබ්බත් අපි ඉතින් රියර්සල් යනවා. මේ අපි ලයිව් ප්‍රෝග්‍රෑම් එක ඉවරනාට පස්සේ රියර්සල් යන්න ආමායි සරුයි තාත්තයි තුන්දෙනාම පන්සලට ගියා. සර්ට් ඉතින් නාට්‍ය නීට් එකටම තියෙන්න ඕනේනේ. ඉතින් එදත් ඔන්න රියර්සල් එකක් තිබුණා. මේ ඉතින් රියර්සල් අතරේ පුංචි කෝලන් ටිකක් බලන්නකො. ඉතින් සර්ට් එකේ ඉන්නවා කියන්නේ හැම වෙලේම hina වෙලා තමයි ඉන්න පුළුවන්. ඔය වගේ ඒවා හැම වෙලේම කරනවා. අපිට ඉතින් හරි විනෝදයි රියර්සල් ගියත් ෂෝ එකකට ගියත්. සර් ඉතින් හරි ජොලියෙන් ඉන්නේ. ඉතින් අපිත් හරි ජොලියෙන් ඉන්නවා. ඊට පස්සේ අපි මේ පානදුරේ ෂෝ එකට යන ගම පේනවනේ කට්ටියක් නිදි, කට්ටියක් අයිය, කට්ටියක් ෆොටෝ ගහනවා, කට්ටියක් කෝල් වල. මං ඉතින් වීඩියෝ කර ඉන්නවා හැමෝමම. මොකද ඉතින් මේ වගේ මතකේනුත් තියෙන්නේ නැපැයි. මේ ස්ටේජ් ඩ්‍රාමා ජීවිතේ හරි ෂෝක් අනේ. අපි ඉතින් මාසෙන් මාසෙට හරි සතියෙන් සතියට හරි ලංකාවේ විවිධ පැතිවලට යනවා. විවිධ පළාත් වලට යනවා. දැන් බලන්නකො දැන් අපි යන්නේ මේ බීච් සයිඩ් එකට. එක පැතිවල ඉතින් අර අපි ට්‍රිප් යනවා වගේ තමයි. හරිම විනෝදයි, හරිම ජොලි. අපි එක පවුලක් වගේ ඉන්නවා ඉතින්. ඔන්න දැන් අපි පානදුර ඒ හෝල් එක ළඟට ආවා. අපේ ෂෝ එක තියෙන්නේ මෙන්න මේ පේන හෝල් එකේ. පානදුර ෂෝ දෙකම හවුස්ෆුල්. බුදුන් මේ ක්‍රවුඩ් එක hina වෙනවා. අපි ඉතින් බොහොම අමාරුවෙන් hina වෙන්නේ නැතුව අපි ස්ටේජ් එකේ පර්ෆෝම් කළා. අපිට ඉතින් ඒකට වෙනම පුහුණු කරනවා. ක්‍රවුඩ් එක hina වෙනකොට අපි hina වෙන්නේ නැතුව අපේ රංගනයේ යෙදෙන්න අපිට වෙනම ප්‍රැක්ටිස් කරනවා. රෙකෝඩ් වෙනවා මේ කොලම් බලන්න ඕනනම් එන්න අපේ ගුරු නාට්‍ය බලන්න. සැර ජාති මගේ එකක් හම්බුණා මම ඒකෙත් ටිකක් නෑ එක දිගට මාස 3ක් ගෑවමයි මම එයාගේ නම්බරේ දෙන්න හොඳයි ඒක කියන්නේ අද පානදුරේදී එකක් ආයුර්වේද ක්‍රමයට හදන්නේ ගස්වල පොතුලේ විතර මාත් ගන්න නෙවෙයි දෙන කොණ්ඩේ ඉදිරියට කළු වෙන කොණ්ඩේ. අපි ඉතින් ගොඩක් වෙලාවල් වලට හැමදාම වගේ හෝල් එකට ආවහම අපි කරන්නේ මුලින්ම රීඩින් එකක් යනවා. එතකොට නාට්‍ය ආයෙත් මුලින් ඉඳන් මතක් වෙනවනේ. ඉතින් ඒක ගොඩක් හොඳයි. සර් කොහොමත් ගොඩක් වෙලාවල් වලට අනිවාර්යයෙන්ම කරන දෙයක් තමයි ඒක. උඹලා ඕන විදියට හැකියලා. මැඩම්ටත් ඕනේ උඹලා වැරදි මාර්ගය යනවා දකින්නේ. වැදගත් මිනිස්සුගේ වැඩක්. අර බලන්න මැඩම් දී අර උඩු තට්ටුවට අතකොට්ටයක්. තමස තමයි මොට්ටි. ඕ බලන්න මැඩම්ට මොට්ටි කිව්ව හැබැයි කියලා අත්‍යන්තකාරී දැක්ක කියලා. පොලිසිය ටෙලිෆෝන්. මේ ඔය අර කඩිපෙළ උඩ අර එතන යහට එන්න එපා. සුනිල් අර කොනට ස්පොට් එක දාගන්න මෙයාට ඉන්න. අඩිපෙළට දාන්නේ. අඩිපෙළට ඔයාලා මොනවද කන්නේ? ඇයි කවුද බඩේට කරන්නේ?
මම මල් වල කරා මේ බැටරි කැමරා ආ කපඩන්නේ කරා සීසී ගඩි පිට්නේ අපිත් කාලා ඉන්න අය නා කන්න තැන් කොච්චර තිබුණත් අපි ඔක්කොම එකට කන්න නිසායි මෙතන හුලම් පාර ෂෝක් නිසායි අපි ඔක්කොම හිතුවා අපි අද එළියේ කමු අතන බිම එතන ෂෝක්නේ අර බීච් එකත් ළඟ තියෙන නිසා එතන ෂෝක් මේ හුලඟක් තිබ්බා මේ බලන්නකෝ ඊට පස්සේ ඉතින් අපි පළවෙනි ෂෝ එක ඉවර වෙලා මෙතන එහා පැත්තේ මැච් එකක් තිබ්බා ඒකේ DJ එකට අපි කට්ටිය ඩාන්ස් කරා අනේ මටත් නටන්න ඕනේ. නෑ. අන්න රාශ්මි. හායි යාළුවනේ. අපේ අය නටනවා. හොඳට නෙස්කේපේ බීලා ඉන්නේ වෙරි වෙලා ඉන්නේ. ෂෝ එක පටන් ගන්න කලින් බැක් ස්ටේජ් අපේ කෙල්ලෝ ටික ජොලියෙන් ඉන්න අවස්ථාවක්. Good morning, madam. Good morning. Makasih may kami kami tinggal dekat. Makasih may kami tinggal dekat. Lehan je. Anda boleh? Lehan je. Ikan kerana. Bila jadi kami. Makasih may akin nama. Mani Mekara. Ini nama Manikya Saldi. Mekhala kan. ෂෝ දෙකම ඉවරුණාට පස්සේ අපේ කට්ටිය සතුටු සාමීච්චියේ යෙදෙනවා. බලන්නකො ඉතින් කට්ටිය වට වෙලා කියවනවා. හරිම ෂෝක්. අපිට ඉතින් දැන් හරි සතුටුයි ෂෝ දෙකක් කරා කියන්නේ. අනේ මන් දැන් ඒක මානසිකව හරි ෂෝක්. ඒ ෆීලිං එක හරි ෂෝක්. බලන්නකො ඉතින් අපි රැට කෑවෙත් ඔතන බිම ඉඳගෙන ඊ හුළඟ නම් මාරයි. ඉතින් හිතන්න අපි බිම ඉඳගෙන කන්න තරම් එතන කොච්චර ෂෝක් එකක්ද කියලා. ඊළඟට හික්කඩුවේ වීඩියෝ එකත් අරගෙන එන්නම්. එහෙනම් මං යනවා. බයි බයි. පරිස්සමෙන් සතුටින් ඉන්න.